ජනියාගේ සීන් එක මම පොඩ්ඩක් හොයලා බැලුවා. හොඳේ මම ජනියාට එහෙම ප්‍රයිවට්ලි කතා කරේ නෑ. මට එච්චර වෙලාවක් තිබ්බෙත් නෑ එහෙම කතා කර කර අහන්නයි. පැනල් දැන් ජනියා හෝ කවුරු හරි වේවා මේ පැනල් ගහනවා නම් බොයිස් මේ රෑන්ක් බස්සලා විතරක් එහෙම හුරතල් කරන්නේ නෑ බොයිස්. අපි දන්නවා ගොඩාක් කට්ටියගේ මේ වෙනකන් රෑන්ක් බස්සලා තියෙන එක්ක පැනල් ප්ලේයර්ස්ලා ටීම් එකේ ඉඳලා සමහරු කියනවා ගොඩාක් රෑන්ක් ගහපුවාම හැක් පූල් වැඩනවා රෑන්ක් බස්සනවා KD වැඩි වුණාම රෑන්ක් බස්සනවා. හරිද? දැන් ඔය ජනියාගේ account එක බෑන් වෙලා නැහැනේ. මම බැලුවා account එක බෑන් වෙලා නැහැ. හරිද? account එක permanent ගිහිල්ලත් නැහැ. සතියකටවත් මාසයකටවත් දවසකටවත් ගිහිල්ලා නැහැ ජනියාගේ. හරිද? ඉන්නවද මගේ list එකේ ඉන්නවනේ. මේ ඉන්නේ මේ දින ජනියාගේ ඉතින් official account එකනේ. මේක වෙන account එකක් නෙමෙයි මං හිතන්නේ. මේක තමයි ජනියාගේ පරණ account එක. මේ ජනියාගේ guys අනිකරම rank එක දාගෙන තිබ්බේ බිඳුවටම CS එකයි BR එකයි. දැන් BR එක නම් ගහලා CS නම් ගහලා නැහැ. සිල්වර් වල තියෙන්නේ මේක headshot rate එක 92ක් තියෙන මැච් අතරට BR KD rate එක අම්මට මේ 21ක් තියෙනවා. දැන් ඔය මම මේ දැන් දන්න දේ කියන්නේ ජනියා නෙමෙයි කවුරු ගැහුවත් රෑන්ක් බස්සනවා නම් රෑන්ක් පැනල් එකක් නෙමෙයි මොකක් හරි ජරාවක් ගහනවා නම් රෑන්ක් බස්ස තියන්නේ නැහැ බොයිස් ගරීනා. හරිද? ජනියා මේ V badge එකටත් ඇප්ලයි කරලා තිබ්බා. මේ ගරීනා V badge එක දුන්නෙත් නැහැ ජනියාට. මේ මොනවාද ඩයමන්ඩ් සෙලින් වැඩ සහ account මොනවාද PC optimize අනම්මනම් ඒවා කරන හින්දා ජනියාට දෙන්න බෑ කියලා තිබ්බා ප්‍රෝග්‍රෑම් එකේ අපි වැඩ බලන කෙනා. හරිද? දැන් ජනියා ගහන්නේ පැනල් එකක් නම් බොයිස් ජනියා වෙලාහකට බෑනට්ම වෙලා යන්න ඕනේ. මොකද ජනියාව සෑහෙන රිපෝට් කරලා දිනනවා කට්ටිය මේ ගරීනා එකටත්. හරිද? මොකද පෙන්වන්නේ නැහැ කියන්නේ. ගේම් එක පෙන්වන්නේ නැහැ. මං තාම කැම් එක දාගෙන ඉන්නේ. හරි ඔන්න ආවා ගේම් එකට. මේ ජනියා බෑනට් වෙලා නැහැ බොයිස්. හරිද? බෑනට් නම් පැනල් එකක් ගහනවා නම් පර්මනන්ට් බෑන් වෙලා යන්න ඕනේ. මේ වගේ කවුන්ට් එකක්. මේ දින KD රේට් එකටත් එක්ක ඉතින් පැනල් එකක් ගහනවා නම් බෑනට්ම කරලා දාලා ආයේ. අපි කොච්චර ඉන්නවද එහෙම බෑන් වෙලා ගියපු කට්ටිය. දැන් මං පහුගිය කාලේ ජනියත් එක්ක සෑහෙන්න පාර්ට්නර්ෂිප් එකක් තිබ්බා. මැච් වලට ගෙනාවා, බැලුවා. ඔය අලත් කියන්නන්නේ කිව්වා අලත් බැලුවා. ඉතින් ජනියා කියන්නේ සෑහෙන්න ෆේමස් ඩයල් යන TikTok එකේ මම බැලුවොත් PC පැත්තෙන් ලංකාවේ වැඩිම views සහ හොඳ මේ loyal fan කියන්නේ loyal කියන්නේ දැන් මෙහෙමයි අර ග්ලෝබල් ෆෑන් බේස් එකට වයිරල් වෙලා තියෙන වීඩියෝ ගොඩාක්ම තියෙන ජනියාගේ. අර මිලියන ගණන් views තියෙන මේ වීඩියෝ තියෙන්නේ ජනියාගේ මේ TikTok එකේ පැත්තේ. එච්චර එහෙම තිබිලා ජනියාට V badge එක දෙන්නත් බෑ කිව්වා ගරීනා. මේ ඔය අර ඔප්ටිමයිස් වැඩ හින්දා. දැන් බොයිස් ජනියා පැනල් එකක් ගහනවා නම් ජනියා බෑන් වෙන්න ඕනේ. හරිද? ජනියා එක්කෝ පැනල් ගහපු එවුන් ටිකක් එක ගහලා හෝ එක්ක ටීම් එකේ හිටපු එකෙක් පැනල් හෝ ඉදලා වෙන්නේ නැති රෑන්ක් එක නම් බස්සනද. පැනල් ගහුවා කියලා රෑන්ක් බස්සන්නේ නැහැ නේද බොයිස්? ඒක සාමාන්‍ය ඉතින් අපිට සාමාන්‍ය තියරියක් විදිහට හිතන්න පුළුවන්. ප්‍රැක්ටිකලි පැනල් ගහනවා නම් බෑනට් වෙන්න ඕනේ. හැබැයි KD රෑන්ක් සහ අර අන්ලිමිටඩ් ගේම් එක ගහන ගොඩක් අය කියන රෑන්ක් බස්සලා තියෙන එක අපි දැන් අවුරුදු ගානක ඉඳලා දන්න දෙයක්. දැන් රීජන් එකේ ඉන්න කොච්චරක රෑන්ක් බස්සලා තිබ්බද? ඔය ගොඩාක් මැච් එකේ ඉන්න අය හැක් පූල් ගොඩක් ඇටෙන්නේ. ඔය හැක් පූල් එක වැටිලා සති ගණන් මාස ගණන් හිටපු කට්ටිය අපේ කස්ටම් පවා ගහන්න ඇවිල්ලා මතකනේ මයික් ඕන්නේ නැහැ. එක එක බයිලා ගහපු කට්ටිය හිටියා. අනිත් එක බොයිස් දැන් PC version එකෙත් ලොකු රිස්ක් එකක් ඇති. මම PC version ගහලා නැති හින්දා මම දන්නේ නැහැ. PC version එක කියන්නේ මේ ඊයේ පෙරේ දාපු එකක් නේ. ඊයේ පෙරේ කියන්නේ ගොඩාක් කල් නෙමෙයිනේ. හරිද? දැන් මේ ජනියා බෑනට් වෙනවා නම් බෑනට් වෙලා යන්න ඕනේ බොයිස්. I think ලෙල්ලටම යන්න ඕනේ නේද? ඉතින් account එක 13 days මම දැක්ක TikTok එකේ ගොඩක් edit කරලා දාලා තියෙනවා permanently banned කියලා 13 days ago කියලා. එහෙම වෙලා තිබ්බේ නැහැ. මම හොඳට ඔයලා බලලා තමයි ඉතින් ඔය comment වලට reply කරන්නේ. බෑනට් වෙලා නැහැ බොයිස්. ඔතේ permanently ගිහිල්ලා නැහැ. එහෙම මොකුත් නැහැ. rank එක 0 අර ලෑල්ලට දාලා තියෙන එක තමයි කරලා තියෙන්නේ. හරිද? මේ එහෙම බෑන් වෙන්න එහෙම බෑ يعني නිකන් තිබ්බට නිකන් එහෙම බෑන් කරන්නෙත් නෑ ගරිනා. මොකක් හරි ඔෆිෂියල් එකක් තියෙන්න ඕනේ බෑන් වෙනවා නම්. හරිද? අපේ පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න කෙනා දානවා chat trip මේ මොකද report feedback list එකක් එහෙම. වටිය මෙහෙ report ගහපුවාම එයාලට එනවා වෙනම නිකන් mail එක වගේ නිකන් අර ප්‍රෝග්‍රෑම් එකක් වගේ list එකක් පෙන්නනවා report ගහලා දින කෙනාගේ ID එක reason එක එහෙම ඔක්කොම දානවා. හරිද? එතකොට panel ගහලා දින කට්ටිය බෑනට් නම් මෙන්න මෙතන ඔයාලා report කරපු කට්ටියට හෝ මෙතන notification එකක් එනවා යා බෑන් කියලා. එහෙම නැතුව බෑන් කරන්නෙත් නැහැ. දැන් ඔයාලා කාට හරි අවිලා තිබුණා නම් ජනියා බෑනට් කියලා මේ report feedback එකේ අන්න එනම් අපිට පිළිගන්න තිබ්බ ඔන්න බෑනට් කියලා. හරිද? දැන් පැනල් එකක් ගහනවා නම් එහෙම හුරතල් කරන්නේ නැහැ යාළුවේ. රෑන්ක් බස්ස ඔයා නෙමෙයි මම නෙමෙයි කවුරු නෙමෙයි ජනියා නෙමෙයි මොකා පැනල් එකක් ගැහුවත් රෑන්ක් බස්ස තියන්නේ නැහැ.
ටීම් එකේ මොකක් හරි හිටපු එකෙක් හෝ නැත්නම් ඒ දැන හෝ නොදැන හෝ සෙල්ලම් කරලා වෙන්නේ නැති වෙයි. මම දන්නවා 100%ක් මම කන්ෆර්ම් කරලා කියන්නේ. හැබැයි පැනල් එකක් ගැහුවනම් රෑන්ක් බස් තියන්නේ කෙලින්ම පර්මනන්ට් යනවා. දැන් ජනියා ෆේමස් වෙලා හිටපු එකත් එක්ක රෑන්ක් බස් එක සමහරක් අයට ලොකු සතුටක් වාසියක් කරගෙන එකෙන් කන්ටෙන්ට් හදලා තියෙන සමහරක් කට්ටිය. ඉතින් ඒකෙන් මම දන්නේ නැහැ යාට වෙන බලපෑම මොකද්ද කියලා. හැබැයි ජනියා බෑනට් වෙලා නැහැ. ඉතින් හොඳේ. ඒක මේ ගේම් එක පැත්තෙන් ජනියාට ලොකු විපතක්. හරිද? මේ දැන් ඕක මගෙන් ගොඩක් කට්ටිය ප්‍රශ්න කර අහන හින්දා ඉතින් මං දන්න දැනුමත් එක්ක ඔයාලට මම දන්න දේ කියලා මම 100%ක් දන්නේ නැහැ නේ හැමදේම ඉතින්. මම දන්න දේත් එක්ක ඔයාලට මට කියන්න තියෙන්නේ සහ මම දන්න දේ ඔච්චරයි. පැනල් එකක් ගැහුවනම් බෑනට් වෙනවා පර්මනන්ට්ලි. මේ ඉතින් ජනියාගේ account එක තියෙන්නේ රෑන්ක් බසලා තියෙනවා. දැන් ආයෙ රෑන්ක් අප් කරලා දැන් සති දෙක තුනකට උඩ දිනේද මේ සීන් එක. බෑනට් වෙච්ච අය ඇතිනේ. ඔයාලා බලන්න මේ PC ගහලා මෙහෙම ගහලා බෑනට් වෙච්ච අය ඉන්නවනම් 100% පැනල්. දැන් මෙහෙම රෑන්ක් බස්සනවා නම් 100%ම පැනල් කියන්න නම් අපිට සාක්ෂියක් නැහැ නේ යාළුවේ. එහෙනම් ඉතින් අපිට ප්‍රූෆ් එකක් අනිවාර්යෙන් ඕන වෙනවා. නේ? ඒ හින්දා අපිට ඉතින් කාටවත් එහෙම නොදැන චෝදනා කරන්න බෑ. ජනියා නෙමෙයි මෙතන කවුරු හිටියා. හරි ඒ හින්දා අපි ওই කතාව දැන් පැත්තකට දාමු. මේ නොදන්න කට්ටිය දැනගන්න පැනල් එකක් නම් රෑන්ක් විතරක් බස්සන්නේ නැහැ. ඒක 100%ක් ෂුවර්. හරිද? පැනල් එකක් නම් රෑන්ක් විතරක් බස්සලා තියන්නේ නැහැ. එහෙම ඉතින් ගරිනට පිස්සු නැහැ නේ පැනල් ගහන එකාගේ රෑන්ක් එක විතරක් බස්සලා තියන්න. එතකොට ඌ තවත් පැනල් එක ගහ රෑන්ක් එක අප් කරනවානේ බොයිස්. එහෙම වෙන්නේ නැහැ. එයාලට 100%ක් ඒක කන්ෆර්ම් නම් අය සස් නම් ඉතින් හුරතල් කර ඉන්නවා. පර්මනන්ට් වෙච්ච ගමන් කියන්නේ උන්ට කන්ෆර්ම් වෙච්ච ගමන් පර්මනන්ට්ම යවනවා ඉතින්. හරිද? ඒ හින්දා ඉතින් මම කියන්නේ දැන් කට්ටිය කියනවා අහුවෙන්නේ නැති පැනල් තියෙනවා එහෙම ගහන්න නැති. ඒව අපි දන්නේ නැහැ. අපිට 100% ඔයා නෙමෙයි මන් නෙමෙයි ගරිනට හොයාගන්න බැයි නම් ඉතින් අපි මොන බයිලා ගැහුවත් වැඩක් නැහැ. ඉතින් ඕක තමයි සීන් එක බොයිස්. මේ රෑන්ක් බස් අප් එක එක්ක ටීම් වර්ක් එකේ සීන් එකක් කවුරු හරි පැනල් ගහලා ඉතින් මම දන්නේ නැහැ ඉතින් මම ගහන්නේ කවුද කියන්නේ අපි දන්නේ නැහැ නේ බොයිස් යාලත් එක්ක. මේ ජනියා ලොබියට આવත් අපි කතා කරමු ඒ ගැන ප්‍රශ්න අහමු. මොකද හරි ඔන්න ඕක තමයි ඉතින් එතන කතාව. ඉතින් ලංකාවේ දැන් මම හිතන්නේ හැමදේම හිමීට ආවත් කාලින වෙන ගමන් තියෙන්නේ ඉතින් ලංකාවේ ගොඩාක් ප්‍රශ්න වුණා පහුගිය කාලේ ඉතින් අපිට එහෙම සතුටෙන් hina වෙලා ලයිව් එකක් කරන්නත් බෑ. ඉතින් දැනටත් මම හිතන්නේ ගොඩාක් කට්ටිය අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. ඉතින් ඒ හැමෝටම ඉක්මනට යාලගේ දේවල් පරණ විදිහට හදා ගන්න ලැබෙන්න කියලා විශ් කරන ගමන් අපි ගේම් එකකින් අපේ පැත්තේ අපේ වැඩේ කරගමු අපි පාඩුවේ. ඉතින් කට්ටිය ඔය මේ ගේම් එකක් හින්දා බොරුවට මේ මිනිස්සුත් එක්ක හේට් වෙන්න නිකන් තරහ ඇති කරගන්න එපා බොයිස්. දෙයක් කියනකොට ඔය රැල්ලට කියන්නත් එපා. හොඳට හොයලා බලලා කියන්න. PC version ban වෙනවද? PC version මම නම් recommend කරන්නේ නැහැ boys. PC version එක මම නම් recommend කරන්නේ නැහැ. මොකද මම ඒ ගැන කිසිම update එකක් දන්නේ නැහැ. ඒ හින්දා ඔය blue strike එක දාගෙන ගහන කට්ටිය පාඩුවේ normal විදිහට ගහන්න. මොකද blue strike කියන්නේ ඉතින් game එක ආපු දවස්වල ඉඳලම කට්ටිය දාන් ගහන්න ගන්නේ. PC version කියන්නේ මේ ඉවරේ දාපුවා. ඒ හින්දා ඔය වගේ game එක ඇතුලේ මොනවා වෙනවද කියන්න මම නම් දන්නේ නැහැ. හැබැයි ඉතින් ඔය හැම version එකකටම hack එකක් හදන එක නම් ලෝකෙ වටේම කවුරු හරි මොකෙක් හරි එකක් කරන එක කරනවා. ඒක 100%ක් හරි. හරිද? ෂෙයා බාරක් දාලා දෙන්න ඉතින් හුඟ කාලෙකින් සති දෙකක් විතර මම මෙච්චර කාලයක් ලයිව් වෙන්න නැතුව ඉඳලම නැහැ. හරිද? මමත් දවසක් දාගෙන කොහොම දෙන්නේ කියලා බලන්න හිටියේ මට අද දවසේ සෙට් වුණා එන්න ඉතින් සතියේ පටන් ගන්න අලුත් සතියේ සඳ දවස